අද මම ඔයාලව අරගෙන යන්නේ දඹාන ආදිවාසී ප්‍රජාවේ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන එන සම්ප්‍රදායක් බලන්න. ඉතින් උණුකිරි කොරහ ශාන්ති කර්මය කියලා තමයි මේකට කියන්නේ. මේ ශාන්ති කර්මය ඔවුන්ගේ පාරම්පරික විශ්වාසයන් හා බැඳුණු වටිනා චාරිත්‍රයක්. මේ වතාවත තුලින් ඔවුන් තම සංස්කෘතියට, සොබා දහමට සහ තමන් විශ්වාස කරන ආරක්ෂක බලවේගවලට ගෞරවය පුද කරනවා. සම්ප්‍රදායන් අද කාලේ දැක ගන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. නමුත් මේ දේවල් අපේ රටේ සංස්කෘතික උරුමයේ වටිනා කොටසක්. ඒ නිසා මේ වටිනා චාරිත්‍ර ගැන අලුත් පරම්පරාවත් දැනුවත් වීම සහ ඒවා ගැන අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා මට හිතුණා මේ අත්දැකීම ඔයාලා හැමෝම එක්ක බෙදා ගන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මේ උණුකිරි කොරහ ශාන්ති කර්මය කියන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න. අහඳ කියන ගල් විශේෂය එකට තට්ටු කරලා කැලේ නිල්ල කියන ගස් වලින් හදාගන්න පොතු විශේෂයක් තියෙනවා. ඒ පොතු වලින් හදාගන්න පුළුන් විශේෂයක්. ඒ පුළුන් තියලා ඒ ගල් වලින් තට්ටු කරලා තමයි ගින්දර ලබා ගන්න. හොඳට බලන්න ඒ ගින්දර ගන්න විදිහ. ඊට පස්සේ මෙතන මේ දර පත්තු කරගත්තට පස්සේ ඔබට දකින්න ලැබේවි මේ උණු කිරි කොරහ ශාන්ති කර්මය. මේ උණු කිරි කොරහ ශාන්ති කර්මය කෙරෙන්නේ ඇත්තටම තමන්ට ඇති වෙලා තියෙන දෝෂ, ඒ වගේම තමන්ට ඇති වෙලා තියෙන රෝග, ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු, අධ්‍යාපන, රැකියාව වෙන්න පුළුවන් ඕනෑම දෙයකට ශාන්තියක් ලබා ගැනීම වෙනුවෙන් කරන විශේෂ ශාන්ති කර්මයක්. මෙහිදී මම කලින් කිව්ව කළු බණ්ඩාර දෙයියෝ, කන්ද දෙයියෝ, සමන් දෙයියෝ, යහන්ගල බණ්ඩාර, ඒ වගේම ගල් වලට, හිල් වලට, රෝසිනා වලට අරක් ගත්තොත් නෑ යකුන් ඉන්නවා. ඕන්ට මලගේ ඥාතින්ට, කිරියම්මා අවුරුන්ට මේ සියලු දෙනාටම කරන ශාන්ති කර්මයක්. මේක අපි විශ්වාස කරනවා මේක බලාගෙන හිටියත් තමන්ට ශාන්තියක් උදා වෙනවා කියලා. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා හොඳින් ඒ ශාන්ති කර්මය නරඹන්න කියලා. ඔබට ජීවිතේ දැකපු නැති බොහෝ අවස්ථා මේකේ තියෙනවා. දැන් ওই ගින්දර ගන්න එක. ඒ වගේම තමයි තව ඉස්සරහට මේ ශාන්ති කර්මයට දේවතා ආරාධනය කියලා අපි සාමාන්‍ය සිංහල සමාජයේ කියනවා. ඒ දෙවියන්ට නෑයකුන්ට ආරාධනා කරලා පොල් ගෙඩියක් බිඳිනවා. අපි දන්නවා ගෙදර අපේ අම්මා පොල් ගාන්නේ හිරමනේ. හැබැයි අපි ආදිවාසී ප්‍රජාවට හිරමනා තිබුණේ නැහැ. ලීයකින් තමයි පොල් ගාන්නේ. පොඩි ළමයි බලා ගන්න දැන් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ලීයකින් තමයි පොල් ගාලා තමන්ට අවශ්‍ය කිරි හදාගන්න, පොල් කිරි පිළික ගන්න. ආදිවාසීන්ගේ හිරමනක් නැහැ. ඒ කාලේ එහෙම තිබුණෙත් නැහැ. ඒක නිසා පොල් ගාන්නේ ලීයකින් බලා ගන්න.
ආදිවාසී දිනේ. ඉතින් ඒක ලංකාවේ රාජ්‍ය උත්සවය සමගනේ දමානේ මෙවරක් තියෙනවා ගිය වරක් තිබුණා හැම අවුරුද්දෙම තියෙනවා මෙවර ගරු අග්‍රාමාත්‍යතුමීගේ ඒකත් ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා ඒ වගේම තමයි ගිය අවුරුද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ ලෝකේ ඉතින් ඔබට මහත්මයෙක් වට කරපු යෝජනාව නිසා මම ආදිවාසී පිළිබඳව පොඩි කාරණේ පස්සේ